අද හදන්නේ බ්‍රවුනි කේක් එකක්. අපි ගොඩක් දැකලා තියෙන බ්‍රවුනි පීසස්නේ. හැබැයි මේක බ්‍රවුනි කේක් එකක්. ඉතින් ඔයා බ්‍රවුනි කන්න ගොඩක් ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට හරියන්නේ මේක. අද මම හදන්නේ ග්‍රෑම් 500ක රෙසිපි එකකට හදන බ්‍රවුනි කේක් එකක්. ඉතින් අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම අපිට චොක්ලට් ග්‍රෑම් 200ක් ඕන වෙනවා. බටර් 100යි, පාපිටි 100යි, බේකින් පවුඩර් ග්‍රෑම් 4යි, බිත්තර 2යි. වැනිලා ඔයා කැමති නම් එකතු කරගන්න පුළුවන්. මුලින්ම ඔයා බටර් ටිකයි චොක්ලට් ටිකයි ඩබල් බොයිල් කරලා මෙල්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ වෙනම බෝල් එකකට අපි අපේ බිත්තර ටික කඩාගෙන දාගමු. මෙතනදී ඔයා ගන්න ලොකු බිත්තර නම් 2ක් ගන්න, නැත්නම් පොඩි බිත්තර ගත්තොත් 3ක් ගන්න. ඊට පස්සේ මේක හොඳට බීට් කරගන්න. බීට් එකක් නැත්නම් මේක ගෑරප්පුවෙන් නැත්නම් විස්ක් එකකින් වුණත් මේක වට කරගන්න පුළුවන්. මේක මේ විදිහට හොඳට පෙන එනකම් බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ටිකක් බීට් කරාට පස්සේ ඔයාලට පුළුවන් අපේ සීනි ටික මේකට ඇඩ් කරගන්න. සීනි දාලාත් හොඳට බීට් කරන්න ඕනේ. මේක හොඳට පෙන එනකම් බීට් කරන්න ඕනේ. ඔයාලා දැකලා ඇති බේක් කරපු බ්‍රවුනි එකක් උඩ දිලිසෙන ලේයර් එකක් එක්ක පැලිච්ච ස්වභාවයක් තියෙනවා. අන්න ඒක හම්බෙන්නේ අපිට මෙම බිත්තරයි සීනි ටික හොඳට මික්ස් කරාට පස්සේ. දැන් ඔයාලා මෙල්ට් කරගත්ත බටර් චොක්ලට් මික්ස් එක මේකට දාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මෙතනදී කියන්න ඕන දෙයක් තමයි කුකින් චොක්ලට් හරි චොක්ලට් බ්‍රෑන්ඩ් එකක් ගන්නකොට මොකක් හරි හොඳ දන්න බ්‍රෑන්ඩ් එකකින් ගන්න. මොකද අපි හදාගන්න බ්‍රවුනි කේක් එක පුරාවටම අපිට දැනෙන්නේ අපි ගන්න චොක්ලට් එකේ රස. ඉතින් ඔයාලට පුළුවන් නම් කුකින් චොක්ලට් ගන්න. එහෙම නැත්නම් කන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක චොක්ලට් එකක් ගන්න. මෙන්න මේ වගේ මික්ස් වුණාට පස්සේ දැන් ඔයාලට පේනවා මේක හොඳට මික්ස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි පිටි ඇඩ් කරගමු. පිටි ටික මේ වගේ ටික ටික දාලා මික්ස් කරගන්න පුළුවන්. නැත්නම් මම වගේ මේක වරදාගෙන කරන්න පුළුවන්. මේක මේ වගේ ෆෝල්ඩ් කරලා මික්ස් කරන්න ගන්න. පිටි ටික හොඳට මික්ස් වුණාට පස්සේ ඔයාලට පුළුවන් කැමති නම් වැනිලා බිඳු 2-3ක් එකතු කරගන්න. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. කොහොමත් අපේ බ්‍රවුනි කේක් එකෙන් අපිට ඕනේ චොක්ලට් රසක්නේ. ඉතින් ඒ නිසා වැනිලා එකතු කරගන්න එක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. තියෙනවා නම් දාගන්න. මෙන්න මේ වගේ බැටර් එකක් තමයි එන්න ඕනේ. ගොඩක් හાર્ඩ් නැති බැටර් එකක් මේක. ඊට පස්සේ මම මගේ බේකින් ට්‍රේ එකට මේක දාගන්නවා. මේ වගේ ඔයත් ලෑස්ති කරගත්ත බේකින් ට්‍රේ එකට අපේ බැටර් එක දාගන්න. මම බේකින් ට්‍රේ එකේ යටට පාච්මන්ට් පේපර් එකක් දාගෙන තියෙනවා. මට ඒක එතකොට ගලවගෙන ලේසි හින්දා ඉතින් මේ විදිහට වද්දාලා බැටර් එක සම්පූර්ණයෙන්ම එකට දාගන්න. බැටර් එකේ ඔක්කොම දාගත්තට පස්සේ ඔයා මේක සෙල්සියස් අංශක 175ත් 180ත් අතර විනාඩි 30ක් බේක් කරගන්න. ඉතින් මේ තමයි මම බේක් කරගත්ත මගේ බ්‍රවුනි කේක් එක. ඔයාලට පේනවා ඇති උඩ හොඳට පැලුණු ස්වභාවයක් එක්ක දිල්සන ලේ එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේක කේක් ටයිප් එකට නැතුව ෆජි විදියට ගන්නත් පුළුවන්. එහෙම කරනවා නම් විනාඩි 30කට කලින් oven එකකින් එළියට ගන්න. එතකොට ඔයාලට ෆජි චොක්ලට් බ්‍රවුනි කේක් එකක් ගන්න පුළුවන්. දැන් මම මේක බර්ත්ඩේ එකකට හදන හින්දා චොක්ලට් ගනාෂ් ටිකක් හදලා ඒක මේ වගේ පයිපින් බෑග් එකක ආධාරයෙන් මේ වගේ පොඩි ඩිසයින් එකක් කරගන්නවා. ඉතින් මේ මම කරගන්න විදිහ ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහකට මේක ඩිසයින් කරගන්න. මොකද චොක්ලට් දාන්න නැතුව කන්න ආස කෙනෙක්ට නම් නිකම්ම බ්‍රවුනි එක කපලා කන්න පුළුවන්. හැබැයි මේ වගේ චොක්ලට් ලෝඩ් කරලා බලන්න මේක හරිම රසයි. එතකොට මම චොක්ලට් ගනාෂ් ටිකක් මේ වගේ වටේටත් ගා ගන්නවා. මම හදන්නේ ඒක වටේට ගාලා ඒකට චොක්ලට් චිප් දාන්න. එන්න මේ වගේ කරගන්න පුළුවන් ඔයාලට. චොක්ලට් ගනාෂ් රෙසිපි එක මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මම හදාගත්ත මගේ චොක්ලට් ගනාෂ් රෙසිපි එක. ඊට පස්සේ මම මේ වගේ චොක්ලට් චිප් ටිකක් අරගෙන අර අපි ගාගත්ත චොක්ලට් ගනාෂ් එක වටේටම ඒ ටික අලවගෙන යනවා. ඉතින් ඔයාලට මේකට මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඩෙසිකේටඩ් කොකනට්, එතකොට ස්ප්‍රින්කල්ස්, ඩාර්ක් චොක්ලට් ස්ප්‍රින්කල්ස්, වයිට් චොක්ලට් චිප්ස් ඒ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව කන්නත් පුළුවන් ගනාෂ් එක විතරක් දාලා. ඊට පස්සේ මම මේකට ආමන්ඩ් ටිකක් එකතු කරගන්නවා. අතන ආමන්ඩ් දැම්මම හරිම ලස්සනයි. ඒ වගේම රසයි. මම ආමන්ඩ් ටික මේ වගේ වටේට තමයි තියාගෙන යන්නේ.
තුවා මේකට කැමති විදිහට වාට ඩිසයින් එකක් තෝරලා මේකට දාන්න පුළුවන්. ඔයාලට මේකට රෝස්ටඩ් කැෂු දාන්න පුළුවන්, පීනට් දාන්න පුළුවන්. ඉතින් ඔයා කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. මං හදාගන්නේ මේ විදිහට. ලොකු දෙයක් කරන්න නෑ. මේක තමයි ඩිසයින් එක. මේ වගේ වටේට ආමන් දැම්මන පස්සේ මම මේකට හැපි බර්ත්ඩේ කියන පොඩි ටොප් එකක් මේක උඩින් තියනවා. එහෙම තමයි මම මේක හදාගන්නේ. අනිවාර්යයෙන්ම try කරන්න ඕන රෙසිපි එකක් තමයි මේක. ඉතින් ගොඩක් රස වගේම ඔයාලට කැමති විදිහට මේක ලස්සන කරගන්න පුළුවන් හින්දා ඕනම විදිහ ඔකේෂන් එකකට මේක හරියනවා. ඉතින් ලොකු පොඩි හැමෝම කන්න කැමති දෙයක් හින්දා බ්‍රවුනි කියන්නේ හදලා බලන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් මම මගේ බ්‍රවුනි කේක් එක මේ විදිහට තමයි ෆයිනලයිස් කරගත්තේ. ඉතින් ආයෙත් දවසක ලස්සන රසවත් රෙසිපි එකකින් අපි ආයෙ හම්බෙමු. කේගෙන් නම් සුබ දවසක් හැමෝටම.